හුළංගලට ඇවිල්ලා ඉන්නේ. අයිනෙන් මෙන්න අයිනෙන්ම. කොහේ යනවද කියලා කවුරුත් දන්නේ නැහැ. කටු වෙලුවා. රශ්මිකට හුලන් ටිකක් වදින්න අපි හුලන් වල. වැදුනද ඉතින් හුලං? හුලන් වදින්න උත් යන්නේ. Okay guys, අපි යමු හුලං වද්ද ගන්න එන. හලෝ කොහොමද? ඔයාලට මොකද මේ ගමන ගැන කියන්න තියෙන්නේ? ගමන අවුලක් නෑ සුදු. යාළුවනේ බයික් වල එනවා කට්ටිය නම් එන්න පුළුවන් අවුලක් නෑ. ඔය වෑන් වල කාර් වල එනවා නම් ටිකක් පරිස්සමින්. මොකද මේ පාර කඩතුළු වෙලා තින්නේ සෑහෙන්නම අබලන්. ඒ හින්දා වාහන වල එන කට්ටිය පරිස්සමින්. පල්ලෙහා පාකින් එක තියෙනවා. පාකින් එකේ වාහනේ නවත්තලා එන්න පුළුවන්. හොඳයි අපි උඩට යමුද? හලෝ ගයිස්, අපි දැන් ඉන්නේ හුළංගල කන්ද උඩ. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උස අඩි 3440ක් විතර. ඔයාලට පේන ඇති මේ රේඛාවක් ගහලා තියෙනවා. මේක සීමාව මෙතනින් එහා යන්න එපා කියලා තියෙනවා. මොකද මේ පේනවනේ හෙල. මේ හින්දා එන කට්ටිය පරිස්සමින්. තවත් කැම්පින් කරන්න හැම කට්ටිය වෙලා ඉන්නවා පේනවනේ. කට්ටියගේ සද්දේ. එහෙනම් ගයිස් අපි අර උඩට ගිහිල්ලා හම්බෙමු. අවුන ටිකක් සරයි හැබැයි ඒත් කරන්න දෙයක් නැහැ යන්න වෙනවා. එනෝනේ කොල්ල දෙන්නට මහන්සියලා ඉන්නේ දැන්. හතියරනවා දැන් හොඳටම. පේනවනේ. තව ටිකක් යන්න තියෙන්නේ. කොමාරි ඒ ටිකත් යමු. අයිනෙන් මෙන්න අයිනෙන්ම ගහක් හරි අල්ල ගන්න පුළුවන් ලිස්සුවොත් එහෙම. නැත්නම් ඉතින් රෝල් වෙලා යන්නේ ආ ඉතින් අර්ථයෙන් පල්ලෙහාටම තමයි. යමු ටිකයි. තුවිලි. කෝ පාර දැන් මේක දෙන්න කියන්නේ
ඔන්න කටු අගලක එක යනවද මන් දන්නේ නැහැ. රිද්ම පාර තියනවා කියන්නේ පාර හදාගෙන මේ යන්නේ. බුදු අම්බේ මේ කැලේක රින්ගන්නේ. රිද්ම කොහෙද ඔය මේ යන්නේ? මේ වගේ කැලෑව සුද්ධ කරගෙන පාර හදාගෙන ගිහපු අය තවත් සිටිනා. කමෙන්ට් එකක් දාන්න ඕනේ මතක් කරලම. පාරක් පේනවද ඉතින්? කොහේ ඉන්නවද කියලා තාම දන්නේ නැහැ. පාරක් හදාගෙන තුල්ට ආවා. මේ පාරේ කලින් ඇවිල්ලා තියෙනවා නම් දන්න ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. පාරක් පේනවද? ඒක තමයි මහත්තයෝ කිව්වේ. ඔගේ විදියද? ෂූටින් යනවා. කියලා කවුරුත් දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. ඔන්න වේලානේ යාළුවනේ. කූඩල්ලු. කූඩල්ලු නෑ කිව්වට ඔන්න කූඩල්ලු ඉන්නවා. පේනවද ඉතින්? පාර වැරදුනා. කැම්පින් කරන්න එනවා. විසිට් කරන ඔක්කොම බඩු තැන තැන දාලා යනවා කැලේටම. ඔන්න ඔකයි අපේගේ තත්ත්වය. මොකද දෙන්න? මහන්සිද? මහන්සි නෙවෙයි කටු වෙනවා. මේ කූඩල්ල දැන් යවත් වෙන්නේ. ඒක තමයි කිව්වේ.
ගයිස් අදට අපේ වන්ඩේ ට්‍රිප් එක ඉවරයි. අපි මෙතනින් අද නවතිනවා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ගුඩ් බයි හැමෝටම. අඩු අරතින් දොළු පන්ද Thank you.